ඇඳගත්තා මේ ඇඳගත්ත කිව්වේ අර ගිය සතිය කියලා දුන්නා වගේ භාගයයි ඇඳගත්තේ. එක පැත්තක් කියලා දෙන්නම්. එතකොට ඔයාලා ඉතුරු කොටස පාට කරගෙන යන්න ඕන. හරි? පේන්නත් එපේ නේද? නිමාඩු කාලේ නම් ඔයාලට මේ මං හිතාගෙන ඉන්නවා පන්ති ටිකක් වැඩිපුර දාගෙන කරන්න. හැබැයි කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ අනිත් සබ්ජෙක්ට් එහෙමත් ක්ලාස් වැටේ නිමාඩු කාලේ නිසා ඔයාලට හැමෝටම පුළුවන් දවස් බලලා අපි කරමු. මොනවාද අනිත් සබ්ජෙක්ට් වලටත් ඔයාලට ක්ලාස් වැටේනේ නේද? හරි මේ රෙකෝඩින් ඔන් කරලා තියෙනවා. හරි. එහෙනම් පුතේ මේ පාට කරන්න ගන්න පැස්ටල් වලින් වෙනම කියලා දෙනවා. මම වෝටර් කලර්ස් වලින් වෙනම කියලා දෙනවා. මේ අපි අද අඳින චිත්‍රෙත් මැටි බඳුනකට සුදුසු මෝස්තරයක් තමයි නිර්මාණය කරන්නේ. මේ මෝස්තර අංශ දැන් ඔයාලා හැමෝම මෝස්තර කොටස් කරන හින්දා මට ලේසි ප්‍රකාශන ළමයි නැති නිසා එතකොට මෝස්තර හැම කොටසක්ම අල්ල ගන්න ඕන පුතේ. දැන් අපි දන්නේ මොන පැත්තෙන් අපිට විභාගෙට එයිද කියලා. අපි හිතන්නේවත් නැති පැති වලින් තමයි විභාගෙට අහන්නේ. ඉතින් ඒ නිසා මේ මෝස්තර කොටස් වල තියෙන හැම කොටසක් වගේම අපි හොඳට මතක තියාගන්න ඕන. කොතනින් අපෙන් අහයිද දන්නේ නැහැ. ඒ නිසා මේ කරන හැම මේ පාඩමක්ම හොඳින් මතක තියාගන්න. මේ මැදට අඳින මේ මෝස්තරේ හොඳට මතක තියාගන්න ඔයාලා. මොකද විභාගෙට එකපාරම ආවොත් ඔයාලා අඳින්න මේක හුරු වෙලා යන්න ඕන. මේ මුල ඉඳන්ම ඇඳපු තැන ඉඳලා කොලේ නමපු තැන ඉඳලා මෝස්තරේ අඳින්න පටන් ගත්ත තැන ඉඳලා මතක තියාගෙන ඉන්න ඕන. හරි එහෙනම් අපි පාට කරන්න ගමු. පොඩ්ඩක් ඉන්නම වතුර එකක් අරන් එන්න වෝටර් කලර්ස් ළමයිටත් කියලා දෙන්න ඕන හින්දා. හරි මේ ඉස්සල්ලාම පැස්ටල් වලින් අඳින අයට වෙනම මම වෝටර් කලර්ස් වලින් අඳින අයට වෙනම කියලා දෙනවා කිව්වනේ. හරි. එෂන්න වතුර ගත්තද පුතේ ළඟට? ඔව් ටීචර් ගත්තා. හරි. දැන් මේකේ පොඩි දෙයක් තියෙනවා කියන්න. දැන් වෝටර් කලර්ස් වලින් අඳින ළමයිට නෙමෙයි පැස්ටල් වලින් අඳින අයට නම් පුතේ කළු පාට පැටික්ලම් එකක් භාවිතා කරන්න පුළුවන්. කළු පාට පැටික්ලම් එකක් භාවිතා කරලා මේක සම්පූර්ණයෙන්ම වටේ ටික ඇඳ ගන්න පුළුවන් මේ පැස්ටල් වලින් අඳින අයට. හැබැයි වෝටර් කලර්ස් වලින් අඳින අයට හැබැයි පැටික්ලම් එකක් භාවිතා කරන්න බෑ. මොකද එයාලට
පැටික්ලම් එකක් භාවිතා කරොත් අපි මේ වතුර මිශ්‍ර මාධ්‍යයක් භාවිතා කරන හින්දා පැටික්ලම් එකේ කළු පාට දිය වෙලා එන්න පුළුවන්. ඒ නිසා වෝටර් කලර්ස් ළමයි පැටික්ලම් එක භාවිතා කරන්නේ නැහැ. හැබැයි පැස්ටල් ළමයිට භාවිතා කරන්න පුළුවන්. හරි. මම ඉස්සල්ලාම මේ හෙෂන්න දුඹුරු පාට දාගන්න බලන්න ප්ලේට් එකට දුඹුරු පාට දාගන්න. හරි පැස්ටල් වලින් අඳින ළමයිනුත් දුඹුරු පාට ගන්න පුතේ. දුඹුරු පාට මේ තදම දුඹුරු නෙමෙයි. මෙන්න මේ ලා දුඹුරු එක ගන්න. තද මේක නෙමෙයි ලා දුඹුරු එකයි තැඹිලි පාටයි ගන්න. මුලින්ම දුඹුරු පාට එක වටේට මෙන්න මෙහෙම ඇඳ ගන්නවා. ඊළඟට මේ මැද කොටසේ දුඹුරු පාට ටිකක් ගා ගන්නවා පුතේ. මෙන්න මෙහෙම ටිකක් ගාගෙන ඒකට මික්ස් කරනවා තැඹිලි පාට. දැන් හෙෂන්නත් ඒ විදිහම තමයි පාට කරන්න ඕන වෙනසක් නැහැ. මම එක පැත්තයි කියලා දෙන්න. ඔයාලා මේ මම එක පැත්ත කියලා දෙනකොට පුතේ ඔයාලා සම්පූර්ණ පැත්තම ගා ගන්න. හරි? හෙෂන්නත් දුඹුරු පාට තමයි දාගන්න ඕන. ත්‍රිෂා ඉස්සෙල්ලා ගාවේ ලාදුඹුරු පාටද? ඔව් පුතේ ලා දුඹුරු පාට. මම මේ ප්ලේට් එකේ තිබ්බ දුඹුරු පාටක් ගෑවේ. ඒක ටිකක් තද වුණා වගේ වුණා. ඒ ලා දුඹුරුම තමයි මෙතන මෙයාලගේ කියලා දුන්න ලා දුඹුරු එකම තමයි ගෑවේ. ඊට පස්සේ ඒකට ඔයත් දුඹුරු පාට ටිකක් ඇතුළේ දුඹුරු පාට ටිකක් ගාලා ඒකට ඔයත් තැඹිලි පාට මික්ස් කරන්න. ඔයාලා සම්පූර්ණ රවුමෙම ගා ගන්න. කලේ සම්පූර්ණ කටම ගන්න. හෙෂන්න ගාව ලාම දුඹුරු තියෙනවද පුතේ? අර ගෝල්ඩ් කලර් එක වගේ තියෙන දුඹුරු පාට එක. ඔව් ත්‍රිෂා තියෙනවා. හරි. හරි දැන් පැස්ටල් වලින් අඳින මේ කවුද? සෙනුකටයි
ලකිරටත් තියෙනවා නේද? ඒ දුඹුරු පාට එක. ලාම දුඹුරු පාට එක, ගෝල්ඩ් කලර් එක වගේ තියෙන එක තියෙනවද? කෝටි මෙන්න මේ පාට එක තියෙනවා නේද? දෙන්නටම තියෙනවානේ. හරි. තියෙනවා ටීචර්. හා ඔයාලා කරන්න ඕන මුලින්ම මෙන්න මේ ටිකේ අර උඩින්ම ගත්ත දුඹුරු පාට එක තමයි ඉස්සල්ලාම අපි ගාගන්නේ. මෙන්න මෙහෙම ටිකක් සම්පූර්ණයෙන් ගන්න නැහැ පුතේ. ඒ අර ගෝල්ඩ් කලර් එක ගන්න. ලාම දුඹුරු පාට ගන්න ටිකක් තියෙනවා අපි ඉඩක් හොඳේ. ඉඩක් තියලා තමයි මේ පාට එක ගාගන්නේ අපි. හරි. දැන් ඔය ඉඩ තියලා තමයි පහලට වෙනකම්ම ගෑවේ. ඊට පස්සේ ඒකට මික්ස් කරලා ගන්නවා මේ පාට එක. ටීචර් පැටික්ලම් එකක වටේ ඇදගන්නද? ඔව් කළු පාට පැටික්ලම් එකෙන් සම්පූර්ණයෙන්ම ඇඳලා පාට කරන්න ගත්තා නම් කමන්නේ. හැබැයි වෝටර් කලර්ස් ළමයි අඳින්න බෑ. පැස්ටල් වලින් අඳින අයට පුළුවන් පැටික්ලම් එකෙන් ඇඳලා පාට කරන්න ගන්න. වෝටර් කලර්ස් ළමයිට අන්තිමට ලයින් එක කළු පාටින් අඳින්න වෙනවා පුතේ. දැන් වෝටර් කලර්ස් ළමයිට චූටි පින්සල් භාවිතා කරලා ලයින් එක අඳින්න පුළුවන් නේ. දැන් ඒක අවස්ථාව දීලා තියෙන පැස්ටල් වලින් අඳින අයට ඒ අවස්ථාව දීලා තියෙන්නේ. පැස්ටල් වලින් අඳින අයට කළු පාට මේ ලයින් එක අඳින්න බෑ මේ සියුම් තැන්වල. ඒ නිසා තමයි යාලට පැටික්ලම් එක භාවිතා කරන්න කියලා මේ විභාග ශාලාවෙන්ම මේ අපිට අවස්ථාව දෙනවා ළමයිට. හැබැයි පැටික්ලම් මේ වෝටර් කලර්ස් වලින් අඳින අයට භාවිතා කරන්න දෙන්නේ නැහැ. මොකද බොඳ වෙන හින්දා. ඒ වෙනුවට යාලට අන්තිමටම යාලට චූටි පින්සල අරගෙන වටේට කළු පාට ලයින් එක අඳින්න අවස්ථාව දෙනවා. හරිද? හේෂන්නයා මේ දාගන්න ඔයත් ඔය විදිහටම තමයි පාට කරන්න. ඔයත් ඒ දුඹුරු පාටයි ලාම දුඹුරු පාටයි ගන්න ඕන පුතේ. පින්සල් දෙකක් තිබ්බනම් අපිට වැඩේ කරගෙන යන්න ලේසියි. ඉස්සෙල්ලා මේ බ්‍රවුන් කලර් එක ගා ගන්නවා. දැන් තව පින්සලක් අරගෙන අනිත් බ්‍රවුන් කලර් එක ඒකට මික්ස් කරගන්න පුළුවන්.
ලකිර LMS එකෙන් නේද ජොයින් වුනේ? ඔව් ටීචර්. පුළුවන් නේද එහෙම හැමදාම ජොයින් වෙන්න? පුළුවන් ටීචර්. ඔව් එහෙම ජොයින් වෙන්න හැමදාම. නැත්නම් ලින්ක් එක ෂෙයා කරන්න වෙනවනේ නේ. එතනින් ජොයින් වෙන එක ලේසි ඔයාලට.
හරිද පුතේ පාට කරාද ඒ ටික? ලකිර ඔව් ටීචර්. හරි. ඔව් ටීචර්. සිතුක හරි. හා. ෂෙන මේ හෙෂන්නේ හරිද? හරි ටීචර්. හරි ඊළඟ කොටස පාට කරන්න ගන්නකො එහෙනම්. ඒක එහෙම්මම තියලා ඊළඟ ටික පාට කරන්න තද රතු ඕන පුතේ. පැස්ටල් එකේ තද රතු ගන්න. හේෂන්න දාගන්න රතු පාට ඔයත් ප්ලේට් එකට. තද රතුයි තද කහයි ඕන අපිට. තද රතුයි තද කහයි ඕන. බලාගන්න මෙතන අපිට මැද කොටස අඳින්න අමතක වෙලා තියෙනවා. මෙන්න මෙහෙම මැද කොටස මෙහෙම පැන්සලෙන් ඔහොම ඇඳගත්තත් කමන්න. එතකොට ලේසි. මෙතන මම මේක ඇල්ල ඇඳලා නැහැ නේ. පලාපෙති මෝස්තරයක් වගේ මෙන්න මෙහෙම එන්න ඕන. ඊට පස්සේ මේකේ දෙපැත්ත රතු පාට මැද කහ පාට. මැද කියන්නේ උඩ ටික කහ පාට මික්ස් කරලා කහ පාට දාගන්න. හරි දැන් හේෂන්නයක් දාගන්න ඕන රතු පාටයි තද කහ පාටයි. තද කහ පාට නැද්ද පුතේ මේ පැස් මේකේ කලර් වල තද රතු තියනවද? වෝටර් කලර්ස් වල. තියෙනවා ටීචර්. තද රතුයි මේ තද කහක් තියනවද? ඔව් ටීචර් තියෙනවා. හරි. තියෙනවා නම් දාගන්න තද කහ පාටත් ලා කහ පාට දාගන්න නැතුව තද කහ පාට දාගන්න. උඩ ටික කහ පාටට මික්ස් කරන්න.
ඊට පස්සේ පුතේ මේ මැද තියෙන ත්‍රිකෝණ කොටස රතු පාටින් පාට කරන්න. මැද චූටි කොටසක් අපි ඉතුරු කරන්නේ ඒ ටික. මැද පුතේ තැඹිලි පාට ගන්න. ඊට පස්සේ පුතේ මේ කොටස් එහෙමයි. මෙතන එක ගොඩේ වගේ ඔයාලට පේනවා ඇති ඒක කළු පාටින් ලයින් එක අඳිනකොට හරියනවා.
දැන් පුතාලට පේනවා ඇති මේක පාට කරගෙන යනකොට මෙතන ටීචර් සුදු පාටින් ඉඩක් තියලා තියෙනවා. එතනට අපි භාවිතා කරන්නේ කළු පාට. ඉතින් දැන් ওই පාට කරගෙන මේ යනකොට අපි පැස්ටල් වලින් අඳින හැට නම් ලේසි ලයින් එක කළු පාටින්ම තියන්නකෝ කළු පාට. මෙතන නම් ලා කහ පාට සම්පූර්ණයෙන්ම ගා ගන්න ඕන. ඊට පස්සේ උඩ තැඹිලි යටත් තැඹිලි ගන්න ඕන. මැද චූටි තීරුවක් තියන්න කහ පාට. මේ මෙතන ඊට පස්සේ මම එතන පෙන්නන්නම් ඔයාලට. දැන් ඔයාලා පැටික්ලම් එකකින් අඳිනවා නම් ඔයාලට මෙතන කළු පාටින් මෙහෙම ඇඳ ගන්න පුළුවන්. හැබැයි මේ පැටික්ලම් එක තියෙනවා නම් ලේසි ඇඳගෙන යන්න මම කියන්නේ. මේ විදිහට කළු පාටින් ඒ කොටස් ටික පාට කරගන්න ඕන. මේ පැත්තෙත් එහෙමයි. දැන් ඊට පස්සේ වෝටර් කලර්ස් වලින් පාට කරනකොටත් ඒ විදිහමයි. මැද කොටස මේකේ පුතේ දෙපැත්ත තැඹිලි පාටින් ගන්නවා. මේ උඩ පැත්ත තැඹිලි පාටින්, මේ යට කොටසත් තැඹිලි පාටින් ඔන්නෝම ගන්නවා. මැද ටික තියනවා. මැද ටිකට මම කහ පාට ගන්නවා.
දැන් ඔන්න හෙෂන්නට පුළුවන් මේකේ ලයින් එක කළු පාටින් මැද ගන්න. එපා. තිය. හෙෂන්න තේරුණාද පුතේ පාට කරපු විදිය? ඔව් ටීචර් තේරුණා. කවුද ලකිරටයි සිතුකටයි? තේරුණා ටීචර්. තේරුණා ටීචර්. ලකිර මේ තේරුණා ලකිර දැන්ද ජොයින් උනේ මම දැක්කේ නැහැ. හරි ඔන්න ඔය විදිහට මේ කළු පාට හිමීට ගාගෙන යන්න ඕන. ඊට පස්සේ තමයි අමාරුම කොටස පාට කරන්න තියෙන්නේ. මැද කොටස ටිකක් අමාරුයි. අපි වටේ ටික පාට කරන් ඉවරුණායින් පස්සේ මැද කොටස පාට කරන්න ගමු. ඉතින් ඔයාලා මේ ටික පාට කරන් ඉන්නකෝ.
හරිද පුතේ පාට කරලා ඉවරද? ඔව් ටීචර්. හා පෙනල්ලා කිර පාට කරලා කරපු ටික. හොඳයි ලකිර හරි. සිතුක හරිද? තාම නෑ ටීචර්. හිමීට පාට කරගන්න. හෙෂන්න තාම නෑ ටීචර්. ලකිරට 5:30ට පන්තියක් තියනවද පුතේ අද? ඔව් ටීචර්. එහෙනම් ඉම්මන්ට ඇඳ ගන්න. සිතුකටත් 5:30ට පන්තියක් තියනව නේද? ඔව් ටීචර්. හරි ඔය දෙන්න ඉම්මන්ට ඉවර කරගන්නකො මම ඔය දෙන්නට පැස්ටල් වලින් කියලා දෙන්නම් ඉම්මනට. හරි. හෙෂන්නේ පාට කරන්න මම ඔයාලට කියලා දෙන්නම්. පැස්ටල් වලින් පාට කරන අය මෙන්න මේ පාට තුන ගන්න බලන්න ඉම්මනට.
හරි. පළවෙනි අපිට කලස් තුනක් ඕන මේ මැද කොටස පාට කරන්න. ටිකක් අමාරු කොටසක් අවධානයෙන් බලන් ඉන්න වෙනවා. මෙන්න මේ කොළ පාට එක අර අපි ගොයම් පාට කරන්න ගන්න කොළ පාට එක තියෙනවද පුතේ මේ පාට එක? තියෙනවා ටීචර්. තියෙනවනේ. ලකිටටත් තියෙනව නේද? ඔව් ටීචර්. හා. හේෂන්යාගේ පැස්ටල් එකේ නෑ නේද මේ පෙන්ටීම් එකේ නෑ නේ පුතේ මේක. පෙන්ටල් එකේ. නෑ ටීචර් ඕක නෑ. අපි ඒක හදාගමු. ලා කොළ පාටට කළු පාට ටිකක් දැම්මහම මේ පාට හැදෙනවා. ඒක හදාගමු අපි පාට කරනකොට. මෙන්න මේ කොළ පාට එක ගන්න. ලා කොළ පාටත් එක්ක තියෙන තද කොළ පාට. හරි? තදම කොළ එක නෙමෙයි. ලා කොළ පාටත් එක්ක තියෙන තද කොළ පාට එක ගන්න. හරි? දෙන්නටම තියෙනවනේ. අනිත් එක ලා කහ පාට ඕන. මුලින්ම පුතේ මෙතනින් පටන්ගෙන ටික දුරක් මෙහෙම ගාගෙන එනවා ඒ කොළ පාට එක. හරි? ඊට පස්සේ ලා කොළ පාට එකත් ගන්න. ලා කොළ පාට එකත් අපිට ඕන. ලා කොළ පාට එක ගමු. ඊට පස්සේ ලා කොළ පාට එක අරගෙන මේකට ඔන්න ටිකක් මේ ලියවැල් වල අතුරු කිලි වල පාට කරන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති. හරි. එතකොට පුතාලට පේනවනේ මේ අපි ඉඩ තිබ්බ තැන්. මේ ඉඩ තිබ්බ තැන් වල අපි ගන්න අර අපි ගොයම් පාට කරන්න ගත්ත කොළ පාට එක. ඒක චුට්ටක් මේ වගේ තැන් වල කොහොම ගා ගන්නවා. ඒ විතරක් නෙමෙයි ලා කොළ පාටත් අපිට ගන්න පුළුවන්. ඒකට මික්ස් කරලා එතකොට ලස්සනයි. මෙන්න මෙහෙම. ඊට පස්සේ ආයෙත් අර ගොයම් වල පාට කරන්න ගත්ත කොළ පාට එක අපි ටිකක් මෙන්න මේ වගේ මැදකට එන්න ඔන්න ඔහොම ගානවා. හැබැයි සම්පූර්ණයෙන්ම ගා ගන්න නැහැ. ඔහොම ඉඩ ඉතුරු කරලා ලා කහ පාට තමයි මේක ඉතුරු කොටසේ මැද ටිකට අපි මෙන්න මෙහෙම ගන්න. ඒ වගේම තමයි මේ අනිත් පැත්තේ ලියවලත් එන්නේ මේ විදිහටම පාට වෙන්න ඕන. මෙතන නම් අපි අර ගොයම් වල පාට කරන්න ගන්න කොළ පාට එක කොහොම ගාලා කහ පාට එක උඩට වෙන්න ගාමු. තද කොළ පාට ගෑවත් කමක්. මෙතන මැද අපි ගාන්නේ රතු පාට. මෙතන මලේ මැදත් අපි රතු පාට ගාන වටේ මල් පෙතිවල වටේ අපි ගාන්නේ රතු. මලේ මැද වටේ ගාන්නේ ලා කහ. ඔන්න ඔහොම. හිෂන්නේ පාට කළ ඉවරද පුතේ? මේ අපි මැද පාට කරමුද? ඔයා ගන්න බලන්න. ඔයා ගාව තියෙනවනේ තදම කොළ පාට නැතුව ඔයා ගාව තියෙන්නේ කොහොමද කොළ පාටද? කොළ පාටද? ඔයාගේ මේ පෙන්ටල් මේ වෝටර් කලර්ස් එකේ කොළ පාට වර්ග ගොඩක් තියෙනවද? තුනක් තියෙනවා. තුනක්. තදම කොළ පාට එකයි ලා කොළ පාට එකයි ආයෙ මොකක්ද තියෙන්නේ? මට පෙන්නන්න බලන්න තුනම.
ලා කොළ පාට එක තියෙනවානේ. ඔව් ටීචර් තියෙනවා. හා ලා කොළ පාට එක දාගන්න වෙනම. ලා කොළ පාට එක වෙනම දාලා ආයෙත් ලා කොළ පාට එක තව තැනකට වෙනම දාගන්න. ඒකට කළු පාට චුට්ටක් මිශ්‍ර කරලා මෙන්න මේ පාට හදාගන්න. ඔන්න එතකොට එක පාටක් හදාගත්තා. ඊට පස්සේ ලා කොළ පාට වෙනම දාගත්තා. පාටවල් දෙකක් තියෙනවා දැන්. පුතේ කොළ පාටට ලා කොළ පාටක් නෑනේ. ලා කොළ පාට කියන්නේ මෙන්න මේ වගේ පාටක්. ලා කොළ පාටයි තද මේ ලාත් නැති තදත් නැති කොළ පාටක් තියෙනවද පෙන්ටල් එකේ? මට මතක නෑ. තියෙනවද? නෑ ටීචර්. ඒ වගේ එකක් නෑ. තද කොළ පාට එක තියෙනවනේ. ඔව් ටීචර් තියෙනවා. කමන්නේ. එහෙනම් තද කොළ පාට එක දාගන්නකො. කහ පාටක් දාගන්න වෙනම. හරිද හිෂන්නේ කරන්න ඕන. තද කොළ පාට එක. දැන් තදම කොළ පාට එකක් තියෙනවනේ පුතේ. ඒ කොළ පාට එක කොහොම අරගෙන එන්න ගාගෙන. ඔය මගදි ගාගෙන එනකොට ඒකටම මික්ස් කරන්න ලා කොළ පාට එක මික්ස් කරන්න. ඊට පස්සේ ඒකට පොඩ්ඩක් මික්ස් කරලා පුතේ ලා කොළ පාට ගාගෙන යන්න. අර භාගයක් දුර එනකොට අර තද ලා කොළ පාටට මම දාගන්න කිව්වේ කළු පාට චුට්ටක් මික්ස් කරලා ගොයම් පාට කරන කොළ පාට වගේ හදාගන්න කිව්වේ ඒ කොළ පාට එක මේ හරිය මෙන්න මේ මැදකින් වගේ පටන් ගන්න මේ හරිය වගේ ගාගන්න. එහෙම ගාලා නතර කරායින් පස්සේ කහ පාට ගන්න. ලා කහ පාට නම් හොඳයි ගොඩක්ම. ඊට පස්සේ ලා කහ පාට
මලේ මැද ගා ගන්න කහ පාට වටේට රතු පාට ගාමු. ලාකොල පාට ටිකක් ගාලා මම උඩ මේ අයින්නට කහ පාට ටික. පැස්ටල් වලින් පාට කරන්නයි හරිද පුතේ? හරි ටීචර්. හරි. ඊළඟට ඔයාලා කරන්න ඕනේ දැන් සම්පූර්ණයෙන් පාට කරන්න වෙලා මදි නම් පුතේ මේ ඔයාලා එක පැත්තක් හරි පාට කරගන්න දැනට. හරි. දැන් මේ ලකිර ජංගල් බ්ලූ කියලා කලර් එකක් තියෙන මේ පාට තියෙනවා නේද දෙන්නටම? ජංගල් බ්ලූ කලර් එක. තියෙනවා ටීචර්. හා ගන්නකො බලන්න. මේ සිතුක ගාව තියෙනවද පුතේ? මෙන්න මේ පාට සිතුක. මෙන්න මේ පාට මේ. නිල් පාට එහෙම නෙමෙයි. තියෙනවා ටීචර්. ඒ පාට ගන්න. හරි. ඒ පාටෙන් පස්සේ ගන්න ඔයාලගේ පැස්ටල් එකේ තියෙන තදම කොළ පාට එක. හරි. පැස්ටල් එකේ තියෙන තදම කොළ පාට එකක් ගන්න. ඊළඟට ලා කොළ පාට එක ගන්න. ලා කහ පාට එක. ලා කොළ පාටටත් වැඩිය හරි මේ කොළ. හරි ඉස්සෙල්ලා ගාමුකෝ අපි. ඉස්සෙල්ලා ඔන්න ගා ගන්න මම අර කිව්වා ජංගල් බ්ලූ කලර් එක. ඊට පස්සේ පුතාලගේ පාට පෙට්ටියේ තියෙන තදම කොළ පාට එක ඕන පුතේ. ඒක තියෙනවනේ. ඒක ඊළඟට ගාමු. ඔන්න තදම කොළ පාට එක ඊළඟට. මගෙත් එක්කම පාට කරන්න ගන්න හොඳේ. ඊට පස්සේ ඔයාලගේ පාට පෙට්ටියේ තියෙන මේ ලා කොළ පාටත් එක්ක තියෙන තද කොළ පාට එක අපි ඉස්සල්ලාම ගන්න ගත්තේ. ඒ කොළ පාට එක තමයි ඊළඟට ගන්නෙ. අන්තිමට ලා කහ.
හරි. දැන් පුතේ උඩ කොටසත් ඒ විදිහමයි පාට කරන්නේ. මේ පාටවල් ටික මතක තියාගෙන මේ පාටවල් ටිකම ගන්න. මොන ඉස්සෙල්ලාම ගන්නේ තද්ද. ජංගල් බ්ලූ මේ කවුද හෙෂන්නේ පාට කරලා ඉවරද? තව ටිකක් තියෙනවා ටීචර්. හරි. ඔයා හිමීට පාට ගන්න ඔයාට වෙලා තියෙනවානේ මේ දෙන්න ඉක්මනට යවන්න ඕන හින්දා මං ඉක්මනට කියලා දෙන්නම් මේ දෙන්නට. ඔන්න ඔය විදිහට උඩ යටයි ඉක්මනට පාට කරගන්න. හරි. ඊට පස්සේ මැදින් ඉරක් ලස්සනට ඇඳත් කමක් නැහැ මෙහෙම. හරි මැදින් මෙහෙම ඉරක් ලස්සනට උන. ඊයත් කමක් නැහැ. ඊට පස්සේ වැදගත්ම කොටස බලා ගන්නකෝ. වැදගත්ම කොටස කියන්නේ ඔය මැද පාට කරන කොටස. හරි. මැද පාට කරන්න අපි ගන්නේ මෙන්න මේ ජංගල් බ්ලූ කලර් එක. ඒක ගන්න කොහොමද? ඒක සරලව මේකේ වටේට ගා ගන්නවා. වටේ ලයින් එක ඇඳ ගන්නවා වගේ තමයි. ඉස්සෙල්ලා පුතේ වටේට ඇඳගෙන ඉන්න. මැද පාට කරන්න කලින් හරි. ඉස්සෙල්ලාම වටේට මෙහෙම සම්පූර්ණයෙන්ම මේක වටේට මෙහෙම ඇඳගෙන ඉන්න. දැන් මෙහෙම වටේට ඇඳගෙන තිබ්බයින් පස්සේ මැද සුදු පාටින් තියෙනවා ඔයාලට පේනවා ඇති. හරි මැද සුදු පාටින් තියෙන ඔයාලට පේනවා ඇති. එතකොට මැද කොටස පාට කරන්න අපි ගන්නේ තද කහ පාට. එතකොට මේ කොළ පාටත් එක්ක මික්ස් වෙලා ලස්සන පාටක් හැදෙනවා. ගොඩාක් ඉඩ තියෙනවා නම් ටිකක් වැඩිපුර මෙහෙම පාට කරගත්තත් කමන්නේ නැහැ. සුදු පාට ගොඩාක් පේන්න තියන්න එපා. ඒතර කහ පාට වැඩියෙන් වගේ ගෑවෙනානේ. සිතුකට තේරුණාද පාට කරපු විදිය? සිතුක ලකීට තේරුණා නේද පුතේ? තේරුණා ඔන්න ඔය විදිහට තමයි පුතේ ජංගල් ග්‍රීන් ජංගල් බ්ලූ කලර් එක වටේ ගාලා මැද හිස්තැන් වලට තද කහ පාට ගන්න. ඔන්න ඔහොමයි ඔයාලගේ චිත්‍ර ඉවර වෙන්නේ. සම්පූර්ණ කරලා එහෙනම් ටීචර්ට ෆොටෝ එකක් දාන්න. හරි? හරි එහෙනම් දෙන්නම ලියුණත් කමක් නැහැ. දැන් ඉවර ටික මට පෙන්නන්නකෝ දෙන්නම පොඩ්ඩක් හරි ඉවර ටික බලා ගන්න. ලකීට හොඳයි. පාට කරගෙන යන්න හොඳයි. හරි. හරි එහෙනම් පුතේ මේ දැන් ලියුණාට කමක් සිතුකක් පෙන්නන්න ඉක්මනට. හොඳයි සිතුක හරි. හොඳයි පාට කරලා තියෙන ටික හොඳයි.
පාට කරගෙන යන්න එහෙනම් දෙන්නම ලිව්වෙන්න දැන් ක්ලාස් එකක් තියෙන හින්දා. හරි මේ හෙෂන්නේ හරිද පුතේ? හෙෂන්නේ දැන් කොතනද යන්නේ? ටීචර් පෙන්නන්න චිත්‍රේ. පෙන්නන්න. හොඳයි ලස්සනට පාට කරලා තියෙනවා. හරි පුතේ. එහෙනම් අපි මේ ඔයාත් මේ උඩයි යටයි පාට කරගෙන ඉමුනේ. හරි ඔයා ගාව පුතේ අර ජංගල් බ්ලූ කලර් එක මං දන්නවා පෙන්ටිම් කලර් එකේ තියෙනව නේද ජංගල් බ්ලූ කලර් එක තියෙනවද නැද්ද ටීචර් මොන පාටද? බ්ලූ කලර් ඒ කියන්නේ මෙන්න මේ බ්ලූ කලර් එක අර ජංගල් බ්ලූ කියලා ඒ බ්ලූ කලර් එක කියන්නේ අපි මේ තද නිල් පාටයි කොළ පාටයි මික්ස් වෙලා තියෙන පාට එකක් තියෙනවද පෙන්ටල් එකේ නැද්ද කලින් පෙන්ටල් එකේ තිබ්බා වගේ මට මතකයි. හරි එහෙනම් අපි මේ පාට හදාගමු. අපි මේ පාට හදාගන්නේ ඉන්න බලන්න නිලුයි කහයි දැම්මොත් හරියයිද කියලා. හරි මේ මෙහෙම හදාගමු. පුතේ කොළ පාට දාගන්න ඉස්සලා ඔයාගේ මේ පැස්ටල් මේ වෝටර් කලර්ස් වල තියෙන තදම කොළ පාට දාගන්නකො. තද කොළ පාටට නිල් පාට ටිකක් දාගන්න. එතකොට ඒ පාට හැදෙනවා. තද කොළ පාටට නිල් පාට ටිකක් දාගන්න. එතකොට ඒ කලර් එක හැදෙනවා. ජංගල් බ්ලූ කලර් එක. ඒ පාට අරගෙන ඔන්න අපි උඩම ටිකේ ගන්න ඒ පාට. හරි. ඒ කලර් එක ගෑවට පස්සේ ඔයාගේ පාට පෙට්ටියේ තියෙන නිල් මේ තද කොළ පාට එක ගා ගන්න. ඊළඟට ඔයාගේ පාට පෙට්ටි මේ වෝටර් කලර්ස් වල තියෙන නිල් මේ තද කොළ පාට එක ගා ගන්න. ඒකට මික්ස් කරලා ගා ගන්න. හරි. ඊට පස්සේ ඒකට මික්ස් කරලා ගාමු අපි ඔයාගේ වෝටර් කලර්ස් එකේ තියෙන ලා කොළ පාට. ඊට පස්සේ පුතේ කහ පාට. අන්තිමට කහ පාට ගන්න.
ඒ කලර්ස් ටික ආවද පුතේ ගානට? මොකද්ද ටීචර්? ඒ කලර්ස් ටික ගානට මැච් වෙලා ආව නේද? ඔව් ටීචර්. හා හරි. ඒක පාට කරලා ඉවර වෙලා කියන්න අපි ඊට පස්සේ මැද කොටස පාට කරමු. හරි ටීචර්. හරිද පුතේ? කො බලන්න පාට කරපු ටික. දැන් පුතේ මේ ඔයාගේ තද කහ පාට ඔයාගේ තියෙනවද මේ පෙන්ටිම් මේ කලර්ස් වල වෝටර් කලර්ස් වල තද කහ පාට තියෙනව නේද? ඔව් ටීචර් තියෙනවා. හරි මගේ තද කහ පාට එක ඉවර වෙලා. ඉතින් මට ඉතුරු ටික කරගෙන කියලා දෙන්න මට පුළුවන්. ඔයා බලා ගන්න කොහොමද කරන්න කියලා පාට කරන්න කහ පාට නැති නිසා අර මෙයාලට කියලා දුන්න විදිහම තමයි. දැන් අර ඉස්සල්ලාම පුතේ පාට හදාගන්න බලන්න. තදම කොළ පාටට නිල් පාට මික්ස් කරලා ඒ මේ ජංගල් බ්ලූ කියන කලර් එක හදාගන්න ඉස්සල්ලාම. තද කොළ පාටට නිල් පාට ටිකක් දාන්න. නිල් පාට ගොඩක් දාන්න එපා. නිල් පාට ටිකක් දාන්න. ඒක පුතේ ඔයත් කරන්න ඕන ඉස්සෙල්ලාම මේකේ වටේ ලයින් එක ඇඳගෙන ඉන්න එක. ඔයා චූටි පින්සල භාවිතා කරනවා නම් ගොඩක් හොඳයි මේ වෙලාවේදී. මේක වටේට ඇඳ ගන්න ටිකක් අමාරු හින්දා. පුතේ ඔන්න ඔය විදිහට පාට කරලා මැද ගන්න පුතේ තද කහ පාට. මං ගාව තද කහ පාට නම් මේ වෙලාවේ නෑ. ඒ නිසා
මම ඒ වෙනුවට වෙන කලර් එකක් මෙතනදි ගානවා. ඔයා තද කහ පාටම ගාන්න බලන්න මේ. තද කහ පාට වෙනුවට මම මේ ලාදුඹුරු පාට වගේ ගෑවේ. ඒ පාට එන්නේ නැහැ එහෙම වුණාම. ටිකක් කැතයි වෙනවා. තද කහ පාටම ගාන්න එතකොට ලස්සනයි. පුතේ තේරුණාද පාට කරපු විදිය? ඔව් ටීචර් තේරුණා. හා හරි පාට කරගන්න.
Hello. Class එකේ ඉන්නේ කියන්නේ. මොකද? මේ අහන්නකො. දෙපින් වලට බැලුවර බැලවා ඉඳලා බලන්න. ඉතින් වෙනදාට දාගන්න. යා මේ තාත්තයි කියන්නේ එයාලා විදලු ඉඳගෙන මොකද්ද වැඩ කරන්නේ? කවද්ද? ඔය දවසේ? මම එහුවා දැන් කොල්ලක් දිනා මේ කවද්ද ඉන්නේ කියලා. මේ දැන් එදාට විතර නෑ ඒ දවසට ඉන්නවා. මම එහුවා අක්කගේ කොයි දවසේ ඉන්නවද කියලා ඕක කිව්වා. දැන් දැන් ආයි ඉඳලා ෆෝන් එකක් ගන්න අක්කා කොයි දවසේ ඉන්නවද? ආයි සතියේ ඉන්නවද කියලා පොඩ්ඩක් අහලා බලනවා. ඒ සතියේ ඉන්නකොට එහෙම නම් කොයි දවසේ යන්නද? ඔව්. නෑ අම්සිය. මම ඒක ඉඳට අහන්න නොකයි. ඔය බස් එක හැබැයි බයික් එකේ යන්න පුළුවන් මේක ඉතින් අපේ දෙන්නට ඔය මදි වල බයික් එක. සිද්ධි පාවනවා. කොහොමද බඩු බස් එක වෙන්කනම් මේ විදිහට නාගන්න කෙනෙක් වතුනේ. පයින් තුර බලන්නේ ස්ටෑන්ඩ් එකේ නැසෙනවා. ස්ටෑන්ඩ් එකේම බහන බාන.
හරි පුතේ දැන්නට පාඩ කරලා ඉවර ටික විතරක් මට පෙන්නන්න බලන්න. ඉතුරු ටික හිම ගෙදර ඉඳන් පාඩ කරගන්න. ලස්සන. හොඳයි. පාඩ කරගෙන යන්න පුළුවන් නේද? අන්තිමට කළු පාට ලයින් ඔව් මේ කළු පාට ලයින් වල අනිත් තැන් වල ඇඳගෙන යන්න. එහෙනම් මම අදට පන්ති ඉවර කරනවා. ඉතින් ඊළඟ දවසේ අපි පාඩමක් කරමු. හරි. එහෙනම් ආයුබෝවන්. ආයුබෝවන් ටීචර්.